මෙන්න මේ මෙටා AI කියලා හඳුන්වලා තියෙන WhatsApp එක ඇතුලේ තියෙන පුංචි chat එකේ මොනවද කරන්න පුළුවන් කියලා මම කතා කරන්නේ අද. ඉතින් සුපිරි වැඩ කෑලි කීපයක් තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම තියාගන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාගේ WhatsApp එකට ආවට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් චූටි රවුමක් මලක් වගේ දම් පාටයි රෝස පාටයි. අනික ඔයා ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට chat එකක් බලා ගන්න පුළුවන්යි. ඉතින් මෙන්න මේ chat එකේ ඔයා හැමදේම කරගන්න ඕනේ මෙන්න මේ මැසේජ් එකක් විදිහට දාලා. පුංචි මැසේජ් එකක් විදිහට ඔයාලට තියෙන්නේ ටයිප් කරලා දාන්න. හරි. මම දැන් මේක ටයිප් කරනවා ලෝකෙ දිගම පාලම මොකක්ද කියලා. මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා ලෝකෙ දිගම පාලම කුමක්ද. ඉතින් ඔහොම ටයිප් කරලා සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළ සම්පූර්ණ විස්තරයක් මෙන්න මේ මෙටා AI කරා ඔයාට මැසේජ් එකක් රිප්ලයි එකක් විදිහට හම්බ වෙනවා. බලන්න හැමදේම විස්තර පැහැදිලිව ඔයාට මෙන්න මෙතනින් දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට ඕනම ප්‍රශ්නයක් ඔයාට ටයිප් කරලා සෙන්ඩ් කරපුවම ඔයාට උත්තරයක් හම්බ වෙනවා. හරි පැහැදිලි සම්පූර්ණ විස්තරයක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඕනෑම භාෂාවකින් ඕනෑම භාෂාවකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඕනෑම ඡේදයක්, ඕනෑම වාක්‍යයක්, ඕනෑම ප්‍රශ්නයක්. ඉතින් මම දැන් ඔයාලට මෙන්න මේක පෙන්නනවා. ඔයාට දැන් කොහොමද මේ ප්‍රශ්නය ඉංග්‍රීසි වලින් හදලා දෙන්න කියලා මම මේ විදියට ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඉතින් ඊට පස්සේ සෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේක ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියන එක පිළිතුරක් විදියට මට ලැබෙනවා. How are you doing now කියලා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම දෙයක් මෙන්න මේකේ පොඩි chat එකක් විදියට දාලා සෙන්ඩ් කරාම අනිවාර්යෙන් ඔයාට පැහැදිලි උත්තරයක් මෙන්න මේ විදියට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා දැනන් හිටියද මේකේ ගණන් හදන්නත් පුළුවන්. ඔයාට එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න ඊට එහා ගිය ඕනෑම ගණිතමය ගැටලුවක් ඔයාට මෙන්න මේක හරහා විසඳ ගන්න පුළුවන්. ඉතින් මම සරලව මෙන්න මේ විදිහට ටයිප් කරගත්ත 200ට 1000ක් එකතු කරලා 200ක් අඩු කරාම පිළිතුර කීයද කියලා. ඉතින් මෙන්න මෙහෙම ටයිප් කරලා සෙන්ඩ් කරන්න විතරයි ඕනේ. හරියට නිවැරදිව මෙන්න මේක කොහොමද හදන්නේ කියලා විස්තර ඇතිව ඔයාට උත්තරයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේම තමයි මීට එහා ගිය ඕනෑම ගණිතමය ගැටලුවක් ඔයාට පහසුවෙන් මෙන්න මේ එක ටයිප් එකකින් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඕනෑම දෙයක් ගැන කවියක් සින්දුවක් වගේ නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙන්න මෙතන පරිසරය ගැන සින්දුවක් නිර්මාණය කර දෙන්න කියලා ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ලස්සනට මේ විදියට බලා ගන්න පුළුවන්. මේ විදියට ලස්සන සින්දුවක් නිර්මාණය කරලා රිප්ලයි එකක් විදියට ලැබෙනවා. ඒ වගේම තමයි මේකේ පින්තූර නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය පින්තූරේ විස්තරය ටයිප් කරලා සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පින්තූරයක්, ලස්සන පින්තූරයක් නිර්මාණය කරලා ගන්න පුළුවන් මේ chat එකෙන්ම. ඉතින් මම මෙන්න මේ විදියට තට්ටු දෙකේ අංග සම්පූර්ණ නිවසක පින්තූරයක් නිර්මාණය කර දෙන්න කියලා සෙන්ඩ් කරා. ඉතින් මේ විදියට පින්තූරයක් අපිට ඉතින් මෙන්න මේ විදියට පින්තූරයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මෙන්න මේ පින්තූරය ඇනිමේට් වෙන විදියට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ සෙලවෙන පින්තූරයක් හදලා දෙන්න කියලා ටයිප් කරලා සෙන්ඩ් කරන්න විතරයි. ඊට පස්සේ ඔටෝම ජෙනරේට් වෙනවා. මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට කෑමක් හදන්න හිතුනොත්
වෙන කොහෙවත් කියලා සර්ච් කර කර ඉන්න ඕනේ. මට වඩලොප්පමක් හදන්නේ කොහොමද, අවශ්‍ය දේවල් මොනවද කියලා ටයිප් කරා සෙන්ඩ් කරා. ඔයාට මෙන්න මේ විදියට හැමදේම පැහැදිලිව හදන විදියත් එක්කම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕනෑම ගෑමක් ඔයාට මෙන්න මේකෙන් හදන රෙසිපිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතනවා මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඉතින් මම කොහේ හරි ඇවිදින්න යන try කරනවා නම් ඒකෙන මුකුත් අයිඩියා එකක් නැත්නම් අන්න ඔයාට පුළුවන් පුංචි chat එකක් දාලා ඔයාට අදහසක් ගන්න. ඉතින් මම මේක ටයිප් කරලා සෙන්ඩ් කරනවා. මම දවස් 3ක් නුවරඑළිය යනවා බලන්න පුළුවන් තැන් මොනවද කියලා. ඉතින් ඔයාට හරි පැහැදිලිව තියෙන තැන් එක්කම ඔයාට මෙන්න මෙතන ලස්සන රිප්ලයි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාට ඕනෑම තැනක් ගැන විස්තරයක් මෙන්න මේ chat එක හරහා රිප්ලයි එකක් විදියට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ආයේ Google search කර කර තුම්රිය කාලසටහන බලන්න ඕනේ. මේකේ chat එකක් විදියට send කරලා රිප්ලයි එකක් විදියට සියලුම තොරතුරු ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ විදියට කොළඹ ඉඳලා ගාල්ලට තුම්රිය කාලසටහන අවශ්‍යයි කියලා ටයිප් කරා. හෙට දිනේ කියලා දැම්මා. send කරා. මෙන්න මේ විදියට ලස්සනට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අප්ඩේට් වෙන හැම නිවැරදි තොරතුරක්ම මෙන්න මේක හරහා ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට දැනෙන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.